නගරාධිපතිතුමා නෑ මේ ඔෆිසියේ. ඉතින් මැරෙන්න කියනවාද? දොරට තට්ටු කරන්නේ තිබුණේ. කඩාගෙන පයින්නද? අර බලපල්ලා දොරට කළා තියෙන වැඩි. ඕ සමා වෙන්න අපිට. මේක කෙරුවේ හා. උඹලා දෙන්න තිස්සෙම ගහ ගන්නවා. නගරේට ලොකු විනාශයක් වෙලා. උඹලා දෙන්නට විතරයි මේක බේරන්න පුළුවන්. ඒකයි මම උඹලට එන්න කියලා කිව්වේ. ඒත් මම දන්නේ නැහැ වැඩක් වෙයිද කියලා. නගරේ විනාශ වුණොත් ඉඳලා වැඩක් නැහැ. විනාශේ? ඔව්. විනාශය තමයි. අපි මුළු ලෝකෙම සම්පූර්ණයෙන්ම කොටු වෙලා පැත්තකට. අපි අලුතින් එකක් හදමු. වැඩක් නැහැ. උඹලා ගහ ගන්නවා. ඊට පස්සේ ගහ ගන්නේ නැහැ. දිවරපල්ලා. අපි දිවරනවා ගහ ගන්නයි කියලා. හොඳයි. එහෙනම් අතරට දීපල්ලා. ඒ යාළුවා. හරි මේ සංදේශයෙන් බාර දෙනවා මේ බාස්ලා දෙන්නට නගරයට නව පාලමක් තැනීමට අත්සන්කලේ නගරාධිපති ජේ.පී. මෙන්න තියෙනවා කොන්දේ. එඩක් වැටේද? නෑ අපි බය නෑ අපි ඔක්කොම ලෑස්ති. ප්ලෑන් එක ඇඳිලා සම්පූර්ණයෙන්ම බාස්ලට බාරයි. හැබැයි පාලම ශක්තිවන්තව තියෙන්න ඕන. හොඳ කල් වඩු රාල කෙනෙක්. එයි මම හොඳ ලී වඩු රාල කෙනෙක්. එහෙනම් ඉක්මනට වැඩ පටන් ගන්නilla ඉක්මනට වැඩ පටන් ගත්තු තරමට පායලේ. හොඳ වැඩක්. මං හිතනවා ඔකුන් දෙන්නගේ ගහ බැන ගන්නේ මේන්වත් නවතී කියලා. මේ වඩු බාස් නගරේට හොඳ ලී හත් පාලමක් හදලා පෙන්නනවා ඕන්න බලාපල්ලා. ඔබ කොහෙද පණුකොටෝ කියන්නේ ලාල් මේ ගල් වලින් හදුවොත් තමයි පාලම හයිය වෙන්නේ. කළු ගල් වලින් පාලම් හදන්න පුළුවන්ද? ලී වලින් තා පාලම් හදන්න ඕනේ. බලහම් මං කරන වැඩ ඕන්නම්. ඔව්. අනේ පණුකොටෝ කළු ගල් වලින් හදුවොත් තමයි හොඳ මමයි මෙතන බොස් තෝදන. බොස් පාදන්න එන්න බං දන්නවද මෙතන? හා. මම තමයි කළු ගල් වලින් තමයි හොඳ මං කියන්නේ. ලී වලින් හදන්නේ. ඔව් ලී වලින් හදන්නේ මම පෙන්නන්නම් ඔබට හදන හැටි ලී වලින් පාලම. මම පෙන්නන්නම් ඔබට කළු ගල් වලින් හදන්න. බලමු. හරි මෝඩය දෙන්නේ. පාලමත් මෝඩ පාලමක් වෙයිද දන්නේ. හොඳ ගස් ටිකක් හම්බ වුණා කපාගත්ත අරුට හොඳ පාඩමක් උගන්න පුළුවන් ගල් බාස්ට. මේ පාලම හදන්න පුළුවන් මේන්න මේ ගස් ටික ගෙනිච්චම හරි. නැගිටපන් ඉතින් යන්න ඕනේ. මේක බුද්ධි නැගිටපන් මේ යන්න ඕනේ. බුද්ධිය ඉන්න වෙලාවක් නෙමෙයි අපිට වැඩ තියෙනවා පාලම හදන්න ඕනේ නැගිටපන්. වයින් බෝතලේ මේක බීලා නේද ඔක්කොම මේක නම් බඩ ජාරියෙක්මයි ගහන්න මූට මම බීලා බුදියාගෙන නැගිටවිය අපිට යන්න ඕන පාලකු අඩු පාත් අත්‍යව නැගිට කට පරද උඹට වයින් දුන්නා නේද මකෝ පඩකොටෝ ඒ දුප්පතාට ඇවිදින්නවත් පරද නැහැ වන් ටික වයින් දීලා පරගත්තා දලපියතෝ මනෝර හොඳම බුදි ගෝඩ වද්දා අත්‍යව තාම නැගිට්ටත් හදනවා ඌ ලී ටික ගඟායිඩට ගේනකොට මට පාලම හදන්නත් පුළුවන්. මට හිතෙනවා නගරාධිපති මට තෑග්ගක් දෙයි හොඳට පාලම හැදුවට. අම්මෝ කුකුල් මස් සුවඳක් එනවා රෝස් මස්ද කොහෙද අම්මෝ සුවඳ කොහෙද දන්නේ ඉන්නේ බලමු දන්නේ උගේ කරත් උඩ මම යනවා කියලා. අම්මේ පඩු කොටාට නැතුව කන්න ඕනේ. අම්මේ සුවඳ බඩගින්නකුත් ආවා. අනේ අම්මේ කකටයි යන්නේ නාලයාවේ කුදබෝ. හොඳට නාලා වරෙන් බඩෝ උඹ මගේ අස්සයට වයින් දුන්නා නේද? දැන් වතුර දීලා වරෙන් හොඳද? ඔයන පරිගත්තා මගේ.